උදෙම ලෑස්ති වෙලා යමු මාත් එක්ක ගමනක්. ගෙදර කවුරුත් නැහැ, හරිම පාළුයි. පුතා ඉස්කෝලේ ගියා, හස්බන්ඩ් වැඩට ගියා. අද මම වැඩට ගියේ නැහැ. ඉතින් මට තියෙනවා වෙන රාජකාරීය කටයුත්තක්. ඉතින් මම ඒකට පිටත් වෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මම මේ ලෑස්තිනේ සියක්ෂයකට යන්න. මෙන්න මේ වගේ බිල් 9ක් විතර ඇවිල්ලා තියෙනවා. ඉතින් ජපානයෙන් අය නම් ගන්නවා මේ වගේ බිල් එනකොට කොච්චරනම් බය හිතෙනවද කියලා. මම පෙන්ෂන් එක ගෙවද්දි මට ගෙවන්න කියලා තව මේ වගේ බිල් ගොඩක් ඇවිල්ලා තියෙනවා. සිටි හෝල් එකට ආවේ ගැන කතා කරගන්න. ඉතින් සතෝ සිටි හෝල් එක හරිමලු මේ අතගොජනවා මේ කැෆේ එකක් තියෙනවා. මම හරි ආසයි. හරි අමුතුම වයිබ් එකක් තියෙනවා. ඉතින් ගිය ගමන්ම නම්බර් එකක් ගන්න ඕනේ. මම ලෙවල් එක කලින් වෙලෙ නිසා මම ගන්න නැහැ යන්න ඕනේ කවුන්ටර් එකකට කියලා. ඉතින් මේ මෙතන ඔය තියෙන නම්බර් එකක් ගන්න ඕනේ තමයි. ඉතින් මම දන්නවා මම සෙක්ෂන් එකේද නම්බර් එකක් ගන්න කියලා. ඒ නිසා මෙතන ඉන්න මෙන්න ලේඩි එනයිට උදව් කරනවා. මගේ අවශ්‍යතාවය කියලා යාත්‍රී නම්බර් එක කිල්ලගත්තා. ඊට පස්සේ තමයි මගේ වාරේ එනකන් විනාඩි දෙකක්වත් වාඩි වෙලා නම් ඉන්නේ නැහැ. අතල මගේ නම්බර් එක කතා කරා. ඊට පස්සේ මම මගේ ප්‍රශ්න ඉදිරිපත් කරා. ඒගොල්ලෝ පෙන්ෂන් ඔෆිස් එකට කතා කරලා ඇයි මට මෙහෙම ගෙවන්න කියලා වෙනම එවලා තියෙන්නේ කියලා ඇහුවා. ඉතින් එතනදී කිව්වා මේ අවුරුද්දේ 4 වෙනි මාසේ වෙනකම් මම වැඩ කරලා තියෙන නිසා මම ගෙවලා තියෙනවා. ඊට පස්සේ මම ගෙවන එක නවත්තලා තියෙනවා කියලා. ඒ වුණාට මම හස්බන්ඩ්ගේ මුලින් එකට ඒ කියන්නේ ඉන්ෂුරන්ස් එකට අතුරක් වෙලා එයාගේ කංශ එකෙන් මගේ පෙන්ෂන් එක ගෙවෙනවා. ඒ වුණාට මම අර නැවතුවා කියලා ඒගොල්ලන්ට දැනුම් දුන්නේ නැහැ. ඒකෙන්දී ඒගොල්ලෝ හිතා තියෙන්නේ මම පෙන්ෂන් එක තවදුරටත් 4 වෙනි මාසෙන් පස්සේ ගෙවන්නේ නැහැ කියලා. ඉතින් එයාලා එහෙම හිතලා තමයි මට මේ වෙනම ගෙවන්න කියලා වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඉදිරියට කරන්න ඕන මොනවද කියලා මම එයාලගෙන් අහගෙන මගේ වැඩේ ඉවර කරගෙන මම ආවා. ඉතින් වැඩේ කරගන්න මට විනාඩි 10ක් කියන හරිම කාර්යක්ෂමයි සහ හරිම හෙල්ප්ෆුල්. කවුරුත් අපිට බන්නේ අතරින් ඉඳගන්න පොලිමේ එහෙම කවුරුත් කියන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ අවව වැඩේ කරගෙන යනවා. මම දැන්